ඇත්තටම දන්නවද මගේ සතියක ආදායම? ඇත්තම ආදායම. සතියක ආදායම. ඔව්. නෑ. මං කිව්වා ඉස්සලා ඩොලර් මිලියන 800. ඒ බොරුවක් කිව්වේ. ඩොලර් ට්‍රිලියනයයි. මොනවද ආලා? ඩොලර් ට්‍රිලියනය. මේ උඹ බං එතකොට සල්ලිකාරයා ලෝකින්නේ. ඈ? ලෝකින් උඹ තමා කියන්න බෑ ඒක. ඒ කියන්නේ ඔය ටෙස්ලා කවුද තොර මාක් සකර්බර්ග්. ඔව්. උඹ කියන්නේ ඔය ලෝකෙන් හොඳ ඩයිල් ටික. මාක් සකර්බර්ග්, බිල් ගේට්ස්, ඉලෝන් මාස්ක්. එතකොට තව ජිම් කාටන්. ඒ ඔක්කොමලාගේ බිස්නස් තියෙන මගේ මන් තව ආවන මම එයාලා එතන අදානි මුකේෂ් අම්බානිද මුකේෂ් අම්බානි ගෞතම අදානි එයාලා සෙට් එක ඔක්කොම ගේම් බිස්නස් ටිම් කුක් ඇති දැන් ඉතින් කියන් කතා කියන්නේ ඒඩේ ඔක්කොම ඒ ඔක්කොම මගේ හරිද මම එයාලා දාලා තියෙනවා නිකන් ඕනර්ස් විදියට බොරුවට මේ බ්ලැක් රොක් එකත් උමේද ඒක මගේ මේ බෙන්ගාඩ් එවන් ගාඩ් එකත් මගේ එවන් ඔය සිනමන් බ්‍රෑන්ඩ් එක ඒවනම් නිකන් ඔය තේකඩ මගේ ආස්තියෝ ඔබනේවා අරනේ හරවත් එක්ක වරද්ද මගේ තේකඩ ටිකේ ටික මේ දැන් එහෙම කරේ මොකද දන්නවද දැන් මම ඉපතන භූමිය ලංකාවේ මචං ඒ භූමිය සුද්දෙක් ආව තේකක් කොණ්ඩ කඩයක් තියෙන්න බෑ ඒ පොඩි මේකක් තියෙන්න බෑ මගේ ඊට පස්සේ ඌ හම්බුණාන් ඔව් තේකක් කොණ්ඩ පොට්ටයක් නෑ මං ඉතින් මදි හොඳටම මදි වෙන නිකන් සයිවර් කඩ ටික මගේ හරිද අතහන්න වටින ඩයල් එකක් මම දැන් කරන්නේ මම ඇමරිකාවට ගියම දෙන්නේ බිට්කොයින් එකේ තියෙන ඔව් බිට්කොයින් එක දැන් බස්සනවා කොයින් එක බස්සලා සැර අප් එකක් දෙන හිමින් සැරේ ඒතර අප් එකේදී මොකද වෙන්නේ අට්ටිය ගන්නවනේ බිට්කොයින් එක අඩු වෙලා වැඩි වෙනකොට මුන්ට නිවුස් දාන අතර වටේ BBC අනම්මන බිට්කොයින් මගේ යට දුන් ඉන්නේ ඔව් මගේ යට තියෙන්නේ ඔය උඹ දැන් ෆොරෙක්ස් එකේ බලන නිවුස් තියෙන්නේ ඔව් ඒව මං ගස්සනේ උඹ ගස්සනේ උඹ මාකට් මැනිපියුලේට් කරනවනේ අන්න හරි තේරෙනවා පොඩ්ඩක් නේ මං හදන්නේ දැන් ඊට පස්සේ බිට්කොයින් එක දැන් බස්සන 28000 ඩොලර් 28000 බස්සලා හින්දා ගන්න අප් කරනවා මේ ඊට පස්සේ නිවුස් එක ගහනවා මුලින්ම අර ටික වට්ටලා ඉන්න ඕනේ මොන බැංකු ටික වට්ටලා ඉන්න ඕනේ නෑ එතකොට මිනිස්සු එතකොට බැංකුවට නෑ බැංකු වට්ටන්නේ නෑ එතකොට බැංකු එතකොට බිට්කොයින් එකට එන්න කියන බිට්කොයින් එක ඉස්සලා වට්ටන්නේ වට්ටලා ඊට පස්සේ මං ඊට පස්සේ නිවුස් එකක් ගහන ලෝකෙ පුරා බිට්කොයින් එකට ඩොලර් 3 ලක්ෂයට යනවා කියලා. දැන් 20000ට බෑන දෙන්නේ. ඒතර මිනිස්සුන්ගේ බැංකුව වල තියෙන සල්ලි ඔක්කොම ඇදලා දානවා බිට්කොයින් එකට අන් මට තේරෙයි මේක නගිනවා කියලා. හරිද? එතකොට බැංකුව ගෙලින්ම වැටෙනවා. බැංකුවේ පද්ධතියෙන් ගෙලින්ම ඊට උඹ ණය දෙන්න පටන් ගන්නවා අනිත් මිනිස්සුන්ට බැංකු දැන් උඹ බැංකුව හදනවා එතකොට මේ බිට්කොයින් එකේ ඊමේල් පාස්වර්ඩ් මං ගන්න තියෙන්නේ. එහෙම වල වැඩ කරන්නේ ආයෝජකයනේ මමගේ මොනවා. එතකොට බිට්කොයින් වලින් විතරක් ගන්න උඹ බැංකු ටිකක් හදනවා තනිකර බිට්කොයින් විතරක් ගන්න. එතකොට අර බැංකුව ගෙලින්ම වැටෙනවා. මං කලේ මේක වෙන රටක ගන්න හදලා ලංකාවේ. එතකොට ලංකාවේ ණයත් නෑ ඩොලර් නෑනේ මචං. බිට්කොයින් වලින් ණය උනේ ඩොලර් වලින්. බිට්කොයින් එක දැන් මින්ද 1 ගන්න වගේ වෙනොත් අපිට ලංකාවේ මුදල් වලින් කෝටියක් විතර දීලා ඒක ඉවර කරන්න පුළුවන් ණය ටික අරෝ. ණය නෑනේ ඉතින් කෝටි ඩොලර් වලින් ණය ගත්තේ. එතකොට නෑ ඇත්තට මුදුන් කියන්න දෙයක් නෑ නේද? ඔව් කියන්න දෙයක් නෑ කොයි තියෙන ඩොලර් නා කොච්චරද දුන්නේ. එහෙම කරනවා. එහෙනම් මේ පුටින්ටත් පොඩි මේක ප්ලෑන් කරලා තියෙනවා. මොකද කොටින්ට? පුටින්ට ගහන්න තියෙන පිටසක් වල. ඒලියන්ස්ලා පුටින්ට ගන්න බුකේ අරගන්න දෙන්නේ. ඒලියන්ස්ලාගෙන් මේක මම මේක කරලා තියෙනවා. ඉතින් ඒ ඒලියන්ස් බේරගන්න ඌ ගාන අර මේ මොනවා? බොත්තම. ඔබ දන්නේ නැතුව ලංකාවට දාලා තියෙන ස්තරය. කාබන් ෆයිබර්. ෆයිබර් පිටසක් කරලා කාබන් ෆයිබර් එක. අම්මා කියන්නේ ඒව ඇටරට මොකුත් වෙන්නේ නැහැ. දැන් වුණත් ඒක අස්සෙන් මචං හොඳ දේවල් වාතය ගුවන් යාන ඒව ගියයි හොඳ දේවල් පුළුවන් නරකයි කියලා දෙයක් ආවොත් අරක සක්‍රිය වෙලා කෙනෙක් මේක හදන්න වෙනවා ඉතින් අයියෝ හදලා තියෙන එක තමයි මම මේ කියන්නේ උඹට ඇදිලා ඉන්නවා නෑ ඒ වනේ මම කියන්නේ එහෙම ලංකාව ජනාධිපතිතුමා මම ගොඩ ගන්න අඩෝ එහෙම ඇදුවොත් ලංකාව ලෝකේ බලවද ගහන්න බෑ දක්ෂ වෙයි පුරා මුහුදෙන් ගැව්වොත් තමයි